welcome back to my YouTube channel after long time. ඔන්න ඉතින් මම කාලෙකට පස්සේ vlog එකක් ගේන්න හිතුවා. මම vlog එකේ අවසානට විස්තරය කියන්නම් මොකද උනේ කියලා මෙච්චර කල් vlogs ගෙනාවේ නැත්තේ. ඉතින් අද මම යන්නේ පොළොන්නරු. මට ඕනි චුටි චුටි බඩු වගේක් තියෙනවා. ඒ බඩු ටික ගන්න යන්නේ. ඉතින් දිගටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. දැන් අපි මේ ඉන්නේ බටු කොටුවට චුට්ටක් කලින්. ඉතින් vlog එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මම අද යන්නේ අපේ අක්කත් එක්ක. ඉතින් දැන් නම් පොළොන්නරුවට චුට්ටක් ළඟයි. ඉතින් ඔයාලට පේනවා ඇති පොඩ්ඩක් පරිසරයෙන් පොඩ්ඩක් වේලිලා ගිහින් තියෙන්නේ. ඉතින් දැන් අපි පොළොන්නරුව ටවුන් එකට ආවා. ටවුන් එකට අපි ගියේ නැහැ. මොකද මට අපේ බයෝසර්වර් හම්බෙන්න උවමනා වුණ නිසා අපි ගියා සත්මයිකට. ඉතින් ඔය ෂෝට් රෝඩ් එකකින් යන්නේ. ඉතින් ඔය සත්මයික කිව්වට දන්නේ නැත්තේදී. ක්ලාස් ඉන්ස්ටිටියුට් එක. ඉතින් ඔය ෂෝට් රෝඩ් එකකින් යන්නේ එතනට. ඉතින් ඔයාලට පේනවා ඇති පරාක්‍රම සමුද්‍රයේ ඉඳලා වතුර යන ඇල. ඉතින් දිගටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආයෙත් මතක් කරනවා. අරහෙට ගිහින් එනවද මේකට යනවද? මේකට යන 40 ඉතින් අපි මුලින්ම නදියස් එකට යන්න තමයි. ඔන්න ඉතින් අපි නදියස් එකට ඇවිල්ලා ඇතුළට යන ගමන් ඉන්නේ. ඔය විදිහට තමයි අපි 3rd floor එකට ගියේ. ඉතින් චුට්ටක් ඇවිදලා බලලා මං කැමතිම බෑග් එක තිබුණා. ඉතින් ඒ බෑග් එක ගත්තා. පොඩ්ඩක් ඊට පස්සේ අක්කා යාට අවශ්‍ය කරන දේවල් ගන්නකම් මං ඇවිද හිටියා. ඔය තියෙන මම ගත්ත බෑග් එක මම ප්‍රයිස් එක නැතුව දැන් ආචෙක් කරද්දී ඒක යට නෝට් වෙනවා. එයා ඒක ලියාගෙන එන්නම් කියලා ගියා. තාම නැහැ. මම මේ වෙනකම් තාම මොනවද බලන්න. චූටි වොලට්ස් වගේ තියෙනවා. ඉතින් මම ඒකේ වොලට්ස් බැලුවට එතන තිබ්බ ගොඩාක් ලොකු වොලට් මට මැච් වුන්නේ නැහැ. මම පස්සේ වොලට් එකක් ගත්තා. මම හිතන්නේ මේ වීඩියෝ ක්ලිප් එක නැහැ ඕකේ. ඉතින් මම vlog එක අවසානට ඒ වොලට් එක පෙන්නන්නම්. ඉතින් තව අක්කා එක චූටි අයිටම්ස් සිලෙක්ට් කරන ගමන් හිටපු නිසා මම වටේ පිටේ ඇවිදලා බැලුවා. ඇත්තටම මාර ලස්සන ඉයරින්ග්ස් එහෙම තිබුණා. ඊට පස්සේ අපි ආවා ලිප්ස්ටික් එකක් සිලෙක්ට් කරගන්න. ඉතින් කොහොම තමයි අපි ලිප්ස්ටික් සිලෙක්ට් කරේ. ඊට පස්සේ අපි නදියාස් එකට සමුදීලා ආවා චොයිස් පාක් එකට. දැන් අපි ඉන්නේ චොයිස් පාක් එක ළඟ. ඉතින් චොයිස් පාක් එකේදී නම් මට මැච් වෙන බ්ලවුස් එකකුයි ෆ්‍රොක් එකකුයි හම්බුණා. ඉතින් ඔය විදිහට තමයි ෆ්‍රොක් එක ෆිට ඔන් කරේ. ආතව බ්ලවුස් එකක් ගත්තා. බ්ලවුස් එක තියෙන්නේ බෑග් එකේ. මේ විදිහට තමයි මේක ෆිට ඔන් එක තියෙන්නේ. එහෙනම් අපි එළියට ගිහින් හම්බෙමු. මම ෆිට ඔන් කරලා ඇවිල්ලා. ඉතින් අක්කා ගත්තේ එයා ෆිට ඔන් කරනකම් මම එළියට වෙලා ෆිෂ් නටනට හිටියා. ඒ අතර ෆොටෝස් දෙක තුනකුත් ගත්තා. ඉතින් අපි දැන් යන්න හදන්නේ. මේ ඉන්නේ මගේ ඩ්‍රයිවර් ගයිස්. ඉතින් අපි යන්නම් කියලා ආවට අපිට කරගන්න ඕන වැඩේ අමතකුණා. ඊට පස්සේ අපි ආයෙත් හරවගෙන ගියා. ඊට පස්සේ අපි ආවා ප්‍රින්ස් ජුවල් එකට. ඒකේ වැඩේ ඉවර කරගෙන දැන් යන ගමන් ඉන්නේ. මේක ඇත්තටම මාර ලස්සනයි. මම ඇඩ්මිට් කරලා ගියා සර්ජරි එකේ. ඒකට ඇත්තටම කොහොමද ලස්සනයි තමයි හැබැයි කාටවත් මෙතනට එන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් ඉන්නවා ඉච්චි කවර් ටික. ඉතින් ඒවා මේවා ඔක්කොම පහු කරගෙන අපි ඊළඟට යන්නේ පීසා හට් එකට. ඉතින් අපි ඔය ඉන්නේ ක්‍රවුන් මෝල් එක ඉස්සරහා. වැතුවා දායි vlogs දාන්න නැද්ද? එහෙම කියලා ඉතින් මම ඇත්තටම මේ විස්තර කියලා vlog එකක් ගේන්න හිටියේ. හැබැයි මට බැරි වුණා. channel එක නැතුවේ. මගේ පාසල් දිවිසැරියේ නිමාගෙන ගමේ පාසල් දිවිසැරියේ නිමා කරාට එක්සෑම් වල නැහැ. මම එක්සෑම් එක කරනවා. ඒ කියන්නේ හිතුව උත්තර මම හරි සිම්පල් හිටියේ. ඉතින්
වැඩි එක්සෑම් එකට ප්‍රයොරිටි එක දුන්නා. හිටින් මට පේපරේ අතට ගත්තාම දෙනවා. මෙහෙම ඉඳලා මේ එක්සෑම් ලියන්න පුළුවන් නම් ඉතින් ඔක්කොම ඩොක්ටර්ස්ලා වෙනවනේ කියලා. ඒ නිසා මම එක්සෑම් දෙනවා. සර්වර් හම්බෙන්නේ ගියේ ඒ ගැන කතා කරගෙන ඉතින් මොකද අප්ලෝඩ් එක දාන අතරේ ඒ ගැන කියන්න හිතුවා. ඒ ගැන කියලා බ්ලොග් එකක් ගේන්න බැලුවාට මට බැරි වුණා ගේන්න. ඇත්තටම ඒ වුණාට මම අවසාන බ්ලොග් එක දාද්දි හිටියේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 240 ගාණක්. මම අද බලද්දි 304ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි වෙලා තියෙනවා. thank you මම සබ්ස්ක්‍රයිබ් කරාට. ඉතින් දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. දිගටම vlog කියන්න බලාපොරොත්තු වෙනවා. busy වුණාට අදම මාස දෙකකටවත් vlog කියන්න බලාපොරොත්තු වෙනවා. මේ vlog එකක් හරි. ඉතින් දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වෙලාවේ කියන්න කල්පනා කරේ ඔයාලගේ අදහස් තියෙනවා නම් ඒ දේවල් කමෙන්ට් කරන්න කියලා. ඒක මතක්ුන්නේ නැහැ ඒ වෙලාවේ. ඉතින් ඔයාලගේ අදහස් තියෙනවා නම් කමෙන්ට් කරන්න. අපි ගත්තේ කොරියන් ක්‍රිස්පි චිකන් පීට්සා එක. ඉතින් අපි දැන් මේකේ රහ බලන්න තමයි හදන්නේ. ඒ බලමු. ඉතින් මං ගැන දන්න ඕනම කෙනෙක් දන්නවා මම යන්නේ කොතනද. එතන අඩුම එක ෆොටෝ එකක් හරි තියෙනවා. ඉතින් ෆොටෝ එහෙම අරගෙන ඊළඟට අපි රස බලුවා. ඇත්තටම රසයි. ඉතින් ඔයාලත් වෙලාවක try කරලා බලන්න. ඉතින් මං පස්සේ වීඩියෝ ක්ලිප් ගත්තේ නැහැ. මොකද මං අන්තනදී මේ vlog එක ඉවර කරනවා කිව්ව හින්දා. හැබැයි මම ගෙදර ඇවිල්ලා ආයෙ වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඒකත් මම මේකටම ඇඩ් කරන්න. ඉතින් මට කියන්න තියෙන්නේ මගේ vlog එක ලස්සනයි නම් like කරන්න, comment කරන්න, මම subscribe කරලා නැත්නම් මම subscribe කරන්න, යාළුවන්ට බලන්න share කරන්න. ඉතින් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. ලස්සන vlogs ගොඩාක් බලන්න. මම ගත්ත බඩු ටික. ලිප්ස්ටික් එකක් ගත්තා. බෑග් එකක් ගත්ත. ඇත්තට මේක මම ගොඩාක් කලින් නම් බලන් හිටියේ. ඒ කියන්නේ අපේ අක්කා මේ වගේ බෑග් එකක් අරගෙන මේ මං ඉතින් එක්සෑම් දවස්වල හිම ලොකුවට කොහෙවත් යවෙන්නේ නැති හින්දා ගත්තේ නැති. හැබැයි දැන් මං ගමන් ටිකක් ප්ලෑන් කරන් තියෙනවා. ඉතින් ඒ ටික යන්න ඕනේ හින්දා මම බෑග් එක ගත්තා. ඊළඟට මේ තියෙන මං චූටි වොලට් එකක් ගත්තා. ඒක ඊළඟට ලේන්ස් දෙකක් ගත්තා. මං පින්ක් කලර් එකට මේ පාරේ වැඩි ප්‍රයොරිටි එකක් දුන්නා. ඊළඟට බ්ලවුස් එකක් ගත්තා. මං ගොඩාක් චබී වෙලා ඒ නිසා මගේ තියෙන ඇඳුම් ගොඩාක් අඳින්න බෑ. ටෝන් එක නම් ඔයාලට පේන්න ඕනේ. එහෙනම් මං ගිහින් එන්නම්. බයි. පරිස්සමින් ඉන්න.